අයුබෝවන් සුබ දවසක්. ඔයාලා ලෝකයේ එක එක ජාතියේ නගර දැකලා තියෙනවනේ. නමුත් ඔයාලා පොළොවේ යට මැණික් වලින් පිරුණු නගරයක් දැකලා තියෙනවද? නෑ නේද? එහෙනම් අපි අද කතා කරන්න යන්නේ කාන්තාරයක් මැද්දේ පොළොවේ යට මිනිසුන් ජීවත් වෙන නගරයක් ගැන. පොළොවේ යට මෙහෙමත් නගරයක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? එහෙනම් මේ නගරය ගැන වැඩිතොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් වීඩියෝ අවසන් වන තුර රැඳී සිටින්න. ඒ වගේම අපගේ පුදුමයි ලෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. දකුණු ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයක එක්තරා නගරයක් තියෙනවා. එම නගරේ නම තමයි කූබර් පෙඩ්. දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ සිට කිලෝමීටර් 864ක් පමණ දුරින් තමයි මේ කූබර් පෙඩ් නගරය පිහිටා තියෙන්නේ. මේ නගරය ලෝක ප්‍රසිද්ධ වන්නේ එම ප්‍රදේශයේ ලෝකයේ දුර්ලභ මැණික් වර්ගයක් වන ඔපල් නම් මැණික් වර්ගය මේ ප්‍රදේශයෙන් හම්බවීමත් සමගයි. වර්ග කිලෝමීටර් 4954ක් පුරා වීදී ඇති මෙම ඔපල් මැණික් පැතිරී ඇති භූමි ප්‍රදේශයේ මැණික් වර්ග 75කට අධික ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ලෝකයේ ඕපල් මැණික් 70%ක්ම සැපෙන්නේ මෙම කූබර් පෙඩ් ප්‍රදේශයෙන්. ප්‍රථම වරට මේ ප්‍රදේශයෙන් මැණික් සොයාගනු ලබන්නේ 1915 වසරේදී ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවක් වන ඇබෝචියානුවන් තමයි මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් බවට පත්වෙන්නේ. මේ කූබර් පෙඩ් යන නමේ තේරුම තමයි ඕස්ට්‍රේලියානු භාෂාවෙන් කොල්ලන්ගේ වතුර වල යන්න. 1915 දී මේ ප්‍රදේශයට පැමිණි බිලි නම් පුද්ගලයන් හට ප්‍රථමයෙන්ම මෙම ඕපල් නම් මැණික් හමු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ප්‍රදේශයෙන් මැණික් ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. පසු කාලීනව මේ ප්‍රදේශයට පතල්කරුවන්ගේ ආක්‍රමණයත් එක්ක විශාල වශයෙන් මේ ප්‍රදේශයේ මැණික් ගෙරීම සිදු කරලා තියෙනවා. එම ඕපල් කියන මැණික් වර්ගය විවිධ වර්ණයන්ගෙන් බබලන අසාමාන්‍ය මැණික් විශේෂයක්. වටිනාකම වැඩි සහ වටිනාකම අඩු වශයෙන් වර්ග දෙකකින් දකින්නට ලැබෙනවා. මේ මැණික් වල වර්ණය සුදු හෝ කළු වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් මේ මැණික් ඇතුලේ විවිධ වර්ණ වලින් තමයි දක්නට ලැබෙන්නේ. මේවා අතරින් මිල අධික වන්නේ දුර්ලභ කළු මැණික් වර්ගයයි. මෙම කූබර් පෙඩි ප්‍රදේශයේ ජනගහනයෙන් 60%ක් පමණ සිටින්නේ යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයන්. මෙම ප්‍රදේශයේ පවතින්නේ ඉතා වියලි කාන්තාර සහිත දේශගුණයක්. එම ප්‍රදේශයේ ඇති අධික උෂ්ණත්වයෙන් බේරීම සඳහා තමයි ඔවුන් මේ නගරයේ සැලසුම් කරලා තියෙන්නේ. මේ නගරය තුල අනෙකුත් නගරයක තිබෙන සියලුම පහසුකම් වලින් සමන්විත නගරයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නිවාස, කඩ, තැබෑරුම්, දේවස්ථාන, හෝටෙල්, කෞතුකාගාර හා පුස්තකාල ආදීන් මේ නගරය සමන්විත වෙනවා. මෙම නගරය තුල ඇති සියලුම ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ අතීතයේ පතල් ගැනීමෙන් පසු අතහැර දමන ලද පතල් තුලයි. මෙම නගරේ ගමනාගමන කටයුතු පහසු කිරීමට කුඩා ගුවන් තොටුපළක්ද මෙහි පවතිනවා. මෙම නගරයට අවශ්‍ය ජලය සැපෙන්නේ මෙම නගරයට උතුරු දෙසින් පිහිටා ඇති ජල තටාකයෙන්. වසර මිලියන ගානකට පෙර මෙම ප්‍රදේශයේ සාගරයකින් වට වී තිබූ බවට පැවසෙනවා. ඒ ජලය සිඳී ගිය පසු මේ තිබූ සිලිකා වැලි පාවී ගොස් පාෂාණ කුහර අතර සිරවි මේ වටිනා ඕපල් මැණික් නිර්මාණය වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 227ක් පමණ ඉහළින් පිහිටි මේ නගරය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් බවට පත් වී තිබෙනවා. ලෝකයේ පිහිටලා තියෙන උණුහුම වැඩිම ගෝල්ඩ් පිට්ටනිය හා භූගතව පිහිටලා තියෙන එම දේවස්ථානයේද පිහිටලා තියෙන්නේ මේ කූබර් පෙඩි නගරය තුලයි. මේ නගරයේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක් තුල විවිධ රටවලින් මේ ප්‍රදේශය ආක්‍රමණය කරලා තිබීමයි. ඒ නිසා මේ ප්‍රදේශයන්හි විවිධ රටවල සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබෙනවා. ඉතාලි, ග්‍රීක, යුරෝපියානු ජාතීන්ගේ ආහාර විලාසිතා, ආගමික විශ්වාස හා ජීවන රටාව නගරයට තවත් විශේෂත්වයක් ලබා දෙනවා. මේ ප්‍රදේශය
මේ විද්දිත් සංචාරකයන් රැසකගේ සංචාරක පාරාදීසයක් වෙලා තියෙනවා කියලයි ආරංචිය. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලටත් හිතන දේ පහලින් කමෙන්ට් කරා යන්න. මෙවැනි වීඩියෝ හැමදාම බලන්න අපගේ පුදුම ලොව YouTube channel එක subscribe කරන්න. මෙවැනිම තවත් වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.